සුබ දවසක්. ප්‍රභාෂර ටීවී නාලිකාවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. 2025 වෙසක් මාස අන්තිම සතිය තමයි මේ ගත වෙන්නේ. ඉතින් මේ සතියේ ග්‍රහ ගෝචරය අනුව බලාපොළ විස්තර ඔබගේ ලග්නයටත් කොහොමද කියලා අපි බලමු. මේෂ ලග්නය. සතියේ මුල් කාලයේදී ආර්ථික තත්ත්වය යහපත් වෙනවා. අලුත් ආදායම් මාර්ගද පෑදෙනවා. විවාහ ජීවිතයේ ප්‍රශ්න කරදර තිබුණා නම් ඒවාද නැති වෙලා සහයෝගයෙන් සමගියෙන් දෙදෙනාට කටයුතු කරගෙන යාමටද හැකියාව පෙන්වුම් කරනවා. සතියේ මැද කාලයේදී අධ්‍යාපන කටයුතු කරන අයට ඉතා යහපත් කාල සීමාවක් බව පෙන්වුම් කරනවා. තරඟ විභාග වලින් ජය ලැබෙනවා. අසල්වාසීන් සමගද සහයෝගයෙන් සමගියෙන් කටයුතු කරගෙන යාමටද අවස්ථාව ලැබෙනවා. ශරීර සෞඛ්‍ය සම්බන්ධ කරගෙනද සුබදායී බවක් තමයි පෙන්වුම් කරන්නේ. සතියේ අග කාලයේදී ප්‍රේම සම්බන්ධතාවලට බාධා තිබුණා නම් ඒවත් නැති වෙලා ඒ කටයුතුද සාර්ථකව කරගෙන යාමට හැකියාව ලැබෙනවා. රැකියා කටයුතු දියුණු වෙනවා. ව්‍යාපාර කටයුතුද දියුණු වෙනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබට දව් මෙම සතිය සුබදායී සතියක් බව තමයි පෙන්වුම් කරන්නේ. වෘෂභ ලග්නය. සතියේ මුල් කාලයේදී මානසික හා ශරීර සෞඛ්‍යය යහපත් වෙනවා. ඔබගේ පෙනුම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොදනා කාල සීමාවක්ද වෙනවා. ඔබගේ අරමුණු හා ඉලක්ක කෙරෙහි වැඩිපුර සිත යොමු වන ඒවා ජය ගැනීමට හැකියාවද ලැබෙන කාල සීමාවක් බව පෙන්වුම් කරනවා. සතියේ මැද කාලයේදී ඔබගේ ආදායම් තත්ත්වය යහපත් වෙනවා. ඔබ දැනට කරගෙන යන ව්‍යාපාර හා රැකියා කටයුතු වල දියුණුවද ඇති වෙනවා. අලුත් ව්‍යාපාර හෝ රැකියාවක් පටන් ගැනීමටද සුබදායී කාල සීමාවක්. ආදායම් මාර්ගද වැඩි දියුණු තත්ත්වයට පත් වෙනවා. සතියේ අග කාලයේදී ඔබගේ නිවසේ වැඩ කටයුතු සම්බන්ධව හා නිවසේ අනෙක් සමාජිකයන් සම්බන්ධවද වැඩිපුර කාලය අවධානය යොමු කරන කාලයක් බවද පෙන්වුම් කරනවා. නිවසේ අය සමග සතුටෙන් ප්‍රීතියෙන් ගෙවීමටද අවස්ථාව උදා වෙනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය සුබදායී සතියක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. මිථුන ලග්නය. සතියේ මුල් කාලයේදී රැකියා මාරු වීමද ස්ථාන ප්‍රදේශයෙන් පිටවීමටද කාරණා සිදුවිය හැකිය. පින්දහම් කටයුතු සඳහාද සිත යොමු වන කාල සීමාවක් බවත් පෙන්වුම් කරනවා. සතියේ මැද කාලයේදී මානසික සහනය උදා වෙනවා. සංනිවේදන හා අලෙවි කරන කටයුතු සම්බන්ධව කටයුතු කරගෙන යන අයට විශේෂ දියුණුවක් පෙන්වනවා. ශරීර සෞඛ්‍යද යහපත් වෙනවා. සතියේ අග කාලයේදී ව්‍යාපාර හා රැකියා සම්බන්ධ කරගෙන විශේෂ දියුණුවක් ලැබෙන කාල සීමාවක් වෙනවා. විවාහ ජීවිතයද සාර්ථක වෙනවා. අධ්‍යාපන කටයුතු හදාරන දූ දරුවන්ටද ඉතා යහපත් කාල සීමාවක් බව පෙන්වුම් කරනවා. මිථුන ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය මිශ්‍ර ඵලදායී සතියක් බව පෙන්වුම් කරනවා. කටක ලග්නය. සතියේ මුල් කාලයේදී යහපත් මිතුරන් ඇසුරට ලැබෙන කාල සීමාවකි. මිතුරම් කණ්ඩායම් වශයෙන් එකතු වී කරන රැකියා හෝ ව්‍යාපාර කටයුතු වලින් විශේෂ දියුණුවක් ලැබෙනවා. මුදලක් ඉතිරි කර තබා ගැනීමටද හැකියාව පෙන්වුම් කරන කාල සීමාවකි. සතියේ මැද කාලයේදී ඔබට දුර බැහැර ගමන් යෙදෙන බව පෙන්වුම් කරනවා. ඒ ගමන් වලින් මානසික කරදරද නිකරුණේ මුදල් නාස්ති වීමද සිදුවිය හැකි නිසා ඒ සම්බන්ධව කල්පනාකාරීව කටයුතු කරන්න. සතියේ අග කාලයේදී ශරීර සෞඛ්‍ය සම්බන්ධ කරගෙන ගැටලු ඇතිවිය හැකිය. අධික කෝපය නිසාද කරදර තත්ත්වයන් වලට මුහුණ පෑමට සිදුවෙයි. ඒ සම්බන්ධවද විශේෂයෙන්ම අවධානය යොමු කළා කටයුතු කිරීමෙන් සතිය සුබදායී කර ගැනීමට ඔබට හැකියාව ලැබෙයි. කටක ලග්නයෙන් උපන් ඔබට උදා වූ මෙම සතිය මිශ්‍ර ඵලදායී සතියක් බව තමයි පෙන්වුම් කරන්නේ. සිංහ ලග්නය. සතියේ මුල් කාලයේදී රැකියා කටයුතු වල දියුණුව ඇති වෙනවා. රැකියා කරන ස්ථානවල කරදර බාධක තත්ත්වයන් තිබුණා නම් ඒවා නැති වී ගිහිල්ලා
ඒ කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකියාව ලැබෙනවා. පියාගෙන්ද උදව් උපකාර ලැබෙන කාල සීමාව. සතිමැද කාලයේදී අලුත් ව්‍යාපාර හා රැකියා කටයුතු මූලික කරගෙන ඔබ තුළ ඇති බලාපොරොත්තු ඉටු කර ගැනීමට යහපත් කාල සීමාවක් බව පෙන්නුම් කරනවා. මුදල් ඉතිරි කර තබා ගැනීමටද හැකියාව ලැබෙනවා. විවාහ ජීවිතයද සාර්ථක වන කාල සීමාවක් වෙනවා. උගත් යහපත් බුද්ධිමත් මිතුරන්ද ඇතුළට ලැබෙනවා බව පෙන්නුම් කරනවා. සතියේ අග කාලයේදී ශරීර සෞඛ්‍ය අයහපත් වෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ සම්බන්ධව සැලකිලිමත් වී කටයුතු කරන්න. විශේෂයෙන්ම ආහාර ගැනීමේදී ශරීරයට අහිතකර ආහාර ගැනීමෙන් වළකින්න. දව් මෙම සතිය සිංහ ලග්නයෙන් උපන් ඔබට මිශ්‍ර ඵලදායී සතියක් බව තමයි පෙන්නුම් කරන්නේ. කන්‍යා ලග්නය සතියේ මුල් කාලයේදී අධ්‍යාපන කටයුතු කරන දරුවන්ට යහපත් කාල සීමාවක් බව තමයි පෙන්නුම් කරන්නේ. දුර බැහැර ගමන් බිමන් හා වන්දනා ගමන් යාමටද අවස්ථාවන් උදා වෙනවා. ඒ ගමන් වලින් මානසික සහනයද ලැබෙන බව පෙන්නුම් කරනවා. ආගම දහම ගැන ඉගෙනීමටද අවස්ථාවන් උදා වෙනවා. ආගමික නායකයින්ගේ උදව් උපකාරද ලැබෙන බව පෙන්නුම් කරනවා. සතියේ මැද කාලයේදී අලුත් රැකියාවක් ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙන සිටියා නම් ඒවා සාර්ථක වන බවද පෙන්නුම් කරනවා. සතියේ අග කාලයේදී ආර්ථික තත්ත්වය සම්බන්ධ කරගෙන ප්‍රශ්න කරදර ඇතිවන බව පෙන්නුම් කරනවා. නිකරුණේ මුදල් නාස්ති වීමද සිදුවන නිසා ඒ සම්බන්ධව කල්පනාකාරීව කටයුතු කරන්න. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය මිශ්‍ර ඵලදායී සතියක් බව තමයි පෙන්නුම් කරන්නේ. තුලා ලග්නය සතියේ මුල් කාලයේදී ඔබට පරම්පරාවෙන් උරුම වෙන්නට තිබුණු දීපලක් හෝ මුදලක් එහෙම නැතිනම් විවාහයෙන් ලැබෙන්නට තිබුණු දීපලක් හෝ මුදලක් ලැබෙන කාල සීමාවක් බව පෙන්නුම් කරනවා. සතියේ මැද කාලයේදී විදේශ ගමන් බලාපොරොත්තු වෙන සිටින අයට යහපත් කාල සීමාවක්. අධ්‍යාපන කටයුතුද සාර්ථක වෙනවා. ඒ සඳහා විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටියා නම් ඒ සඳහාද සුබදායී කාල සීමාවක් බව පෙන්නුම් කරනවා. සතියේ අග කාලයේදී ආර්ථික තත්ත්වය යහපත් වෙනවා. රැකියා හා ව්‍යාපාර කටයුතු වල දියුණුව ඇති වෙනවා. ශරීර සෞඛ්‍යද යහපත් වෙනවා. තුලා ලග්නයෙන් උපන් ඔබට උදව් මෙම සතිය සුබදායී සතියක් බව තමයි පෙන්නුම් කරන්නේ. වෘශ්චික ලග්නය සතියේ මුල් කාලයේදී විවාහ ජීවිතය සම්බන්ධ කරගෙන ප්‍රශ්න කරදර තිබුණා නම් ඒවා නැති වෙලා දෙදෙනාට සහයෝගයෙන් කටයුතු කරගෙන යාමට අවස්ථාව ලැබෙනවා. අලුත් විවාහ යෝජනාද පැමිණෙන කාල සීමාවක් වෙනවා. හවුලේ කරන ව්‍යාපාර හා රැකියාවලින්ද දියුණුව ලැබෙනවා. සතියේ මැද කාලයේදී තරමක් අයහපත් තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. හදිසි අනතුරු තත්ත්වයන් ඇතිවිය හැකියි. විශේෂයෙන්ම ජලයෙන් ප්‍රවේශම් වන්න පාරේ ගමන් කරන විටදී හා උස් ස්ථානවලට ගමන් කරන විටදී ප්‍රවේශමෙන් කටයුතු කරන්න. සතියේ අග කාලයේදී මානසික සහනය උදා වෙනවා. රැකියා කටයුතු සාර්ථක වෙනවා. ආර්ථික තත්ත්වයද යහපත් වෙනවා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට උදව් මෙම සතිය මිශ්‍ර ඵලදායී සතියක් බව පෙන්නුම් කරනවා. ධනු ලග්නය සතියේ මුල් කාලයේදී ශරීර සෞඛ්‍ය අයහපත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බඩේ රෝග තත්ත්වයන් හා උෂ්ණාධික අසනීප තත්ත්වයන්ද මානසික රෝග තත්ත්වයන්ද ඇතිවන බව පෙන්නුම් කරනවා. සතුරු කරදරද ඇතිවිය හැකිය. ඒ සම්බන්ධවද සැලකිලිමත් වන්න. සතියේ මැද කාලයේදී විවාහ ජීවිතය සම්බන්ධ කරගෙන ප්‍රශ්න කරදර තිබුණා නම් ඒවා නැති වෙලා ඒ කටයුතු සහයෝගයෙන් කරගෙන යාමට අවස්ථාව උදා වෙනවා. ණය ගනුදෙනු වලින්ද වාසි ලැබෙනවා. පවුලේ අනිකුත් සමාජිකයන් සමගද සතුටින් සමගියෙන් කාලය ගත කිරීමට හැකියාව ලැබෙනවා. සතියේ අග කාලයේදී තරමක් ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න. තමන් කතා කරන වචනය නිසා කරදර ඇතිවන බව පෙන්නුම් කරනවා. ඒ නිසා දෙයක් කතා කිරීමට පෙර සම්බන්ධව කල්පනා කර බලා කටයුතු කරන්න. ධනු ලග්නයෙන් උපන් ඔබට උදව් මෙම සතිය මිශ්‍ර ඵලදායී සතියක් බව තමයි පෙන්නුම් කරන්නේ. මකර ලග්නය සතියේ මුල් කාලයේදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. ප්‍රේම සම්බන්ධතා වලට කරදර බාධක තිබුණා නම් ඒවාද නැති වෙලා ඒ කටයුතු සාර්ථක කර ගැනීම යාමට හැකියාව ලැබෙනවා. වැඩිහිටියන්ගේද අවසරය ලැබෙන බවද පෙන්නුම් කරනවා.
ව්‍යාපාර හෝ රැකියාවල ප්‍රසිද්ධිය උදෙසා මොනවා හෝ යම් කිසි කටයුතු කර තිබුණා නම් ඒවාද සාර්ථක වන කාල සීමාවක් බව පෙන්නුම් කරනවා. සතියේ මැද කාලයේදී ව්‍යාපාර කටයුතු වල දියුණුව ඇති වෙනවා. ආර්ථික තත්ත්වයද යහපත් වෙනවා. සතියේ අග කාලයේදී විවාහ ජීවිතය සාර්ථක වෙනවා. හවුලේ කරන රැකියා හා ව්‍යාපාර වලින් වාසි ලැබෙනවා. පොලි ව්‍යාපාර වැනි කටයුතු කරනවා නම් විශේෂයෙන්ම සාර්ථක වන බව පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබට උදව් මෙම සතිය සුබදායි සතියක් බව තමයි පෙන්නුම් කරන්නේ. කුම්භ ලග්නය සතියේ මුල් කාලයේදී ඔබගේ නිවසේ අය සමග සහයෝගයෙන් කටයුතු කරගෙන යාමට අවස්ථාව ලැබෙන කාල සීමාවක් බව පෙන්නුම් කරනවා. අලුතින් නිවසක් සෑදීමට බලාපොරොත්තු වෙන සිටියා නම් හෝ වාහනයක් ගැනීමට බලාපොරොත්තු වෙන සිටියා නම් ඒවා සාර්ථක වන බවද පෙන්නුම් කරනවා. සතියේ මැද කාලයේදී දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. තරඟ විභාග වලින් ජය ලැබෙනවා. ප්‍රේම සම්බන්ධතාද සාර්ථක වෙනවා. රැකියා හා ව්‍යාපාර කටයුතු වල ප්‍රසිද්ධිය ලැබෙනවා. අලුත් රැකියා හෝ ව්‍යාපාර ආරම්භීමටද සුබදායි කාල සීමාවක් බවද පෙන්නුම් කරනවා. සතියේ අග කාලයේදී සතුරු කරදර හා ශරීර සෞඛ්‍ය අයහපත් විය හැකි බැවින් ඒ සම්බන්ධව කල්පනාකාරීව කටයුතු කරන්න. කුම්භ ලග්නයෙන් උපන් ඔබට උදව් මෙම සතිය මිශ්‍ර ඵලදායි සතියක් බව තමයි පෙන්නුම් කරන්නේ. මීන ලග්නය සතියේ මුල් කාලයේදී කෙටි ගමන් යොදාගෙන කරන ව්‍යාපාර කටයුතු වලින් ලාභ ලැබෙනවා. ආර්ථික තත්ත්වයද යහපත් වෙනවා. නෑදෑයින් හා අසල්වාසීන් සමග ප්‍රශ්න තිබුණා නම් ඒවාත් නැති වෙලා උන් සමග සහයෝගයෙන් කටයුතු කරගෙන යාමට අවස්ථාව ලැබෙනවා. සතියේ මැද කාලයේදී ගෘහ ජීවිතය සම්බන්ධ කරගෙන යහපත් වෙන බව පෙන්නුම් කරනවා. මවගෙන් විශේෂයෙන්ම උදව් උපකාර ලැබෙනවා. අලුතින් වාහන හෝ නිවාස මිලදී ගැනීමට හෝ ඒ සම්බන්ධව ව්‍යාපාර කටයුතු කරනවා නම් ඒවා ඉඳ ලාභ ලැබෙන බව පෙන්නුම් කරනවා. සතියේ අග කාලයේදී අධ්‍යාපන කටයුතු සඳහා තරමක් අසුබදායී තත්ත්වයක් පෙන්නුම් කරනවා. ප්‍රේම සම්බන්ධතා වලටද බාධා ඇතිවිය හැකිය. මානසික කරදරද ඇතිවන බව පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබට උදව් මෙම සතිය මිශ්‍ර ඵලදායි සතියක් බව තමයි පෙන්නුම්. සියලුම ලග්න හිමි ඔබට බුදු සරණයි, ජය වේවා.